හරි. ඔන්න අද අපි අපේ අලුත් පාඩම පටන් ගන්න හදන්නේ. එතකොට ඔයගලන්ට මම කලින් නෝට්ස් ටික දාලා තියෙනවා. ඒ ටික බලන්න. අපි අද පටන් ගමු කොහොමද ස්ලිප් නෝට් එක. ඒ කියන්නේ අදින ගැටය. අපි ගෙතුම් වලදී පටන් ගන්න පළවෙනිම ගෙතුම විදිහට කරන්න. කියන්නේ ගෙතුම පටන් ගන්න කලින් මූලිකම අඩිතාලම තමයි ස්ලිප් නෝට් එක. ඒ කියන්නේ අදින ගැටය. ඒක කොහොමද දාන්නේ? අපි යාන් එක අල්ලගන්න විදිහ ඔයගලන්ට ඉමේජස් දාලා තියෙනවා. එතකොට යාන් එක අල්ලගන්න එක ක්‍රම තියෙනවා. මම ඔයගලන්ට මම අල්ලන ක්‍රමේ දාන්නම්. එතකොට මේ විදිහට ඔයාලට පහසු ක්‍රමයකට ඔයාලට යාන් එක අල්ලන්න පුළුවන්. ඔයාලට යාන් එක කොහොමද අල්ලන්නේ? කටුව අල්ලන්නේ, ස්ලිප් නෝට් එක සහ චේන් එක ගොතන්නේ කොහොමද කියන ටික අපි අද පාඩමෙන් ඉගෙන ගමු. ඔන්න එනම් මම අද අරන් තියෙනවා ඔයගලන්ට කලින් කිව්වා වගේ 3mm කටුවක්. මෙන්න මේ 3mm කටුව අර මම කිව්වා වගේ අපේ වට ප්‍රමාණය මෙන්න මෙතන වට ප්‍රමාණය තමයි මේ 3mm කියලා කියන්නේ. ඊට පස්සේ බෝල් බෝලයක් අරන් තියෙනවා. මේක 4 ply එකක්. එතකොට මම ඔයගලන්ට කලින් පෙන්නුවා 4 ply කොහොමද අපි බලන්නේ කියලා. මෙන්න මේ යාන් එක මෙහෙම කොටස් 4කින් තමයි හැදිලා තියෙන්නේ. ඒකට තමයි අපි 4 ply කියලා කියන්නේ. එතකොට මේ කොටස් 3ක් නම් 3 ply, 5ක් නම් 5 ply, 8ක් නම් 8 ply කියලා තමයි කියන්නේ. එතකොට මේක නම් මේ මුල් චුට්ට පොඩක් ගැලවිලා අපි මේ වූල් බෝලේ ලෙහනකොට අපිට පුළුවන් වෙන්න මෙහෙම මැද කොටසට මෙහෙම අත දාලා මෙන්න මෙහෙම ඇදලා ගන්න. ඒකෙන් අපිට එනවා මෙන්න මෙහෙම කොටසක්. ඒ කියන්නේ මෙන්න මේකේ මැද කොටසෙන් තමයි මේ ටික අපි ගත්තේ. දැන් මේක පැටලෙන්නේ නැහැ. මේක ලස්සනට ලෙහිලා එනවා. ඔයගොල්ලෝ ගොතනකොට වූල් බෝලේ කොහෙවත් එහෙම යන්නේ නැති වෙන්න එක තැනක තියාගෙන ඔයාට මේකේ මැද කොටසින් ඒවට අවශ්‍ය ප්‍රමාණය අරගෙන ගොතාගෙන යන්න පුළුවන්. එතකොට යාන් බෝලේ ලෙහනකොට ඔන්න ඔයගලන්ට පුළුවන් මේ විදිහට යාන් එක ලෙහා ගන්න. හරිද? ඔන්න ඉතින් අපි දැන් මේ විදිහට ගත්තා. අරගෙන ඔන්න දැන් යාන් එක අපි අල්ලන විදිය. ඔයගලන්ට ක්‍රම කීපයක් මම page එකේ දාලා තිබ්බ ෆොටෝස් වලින්. එතකොට මම අල්ලන ක්‍රමේ තමයි අත මෙන්න මෙහෙම තිබ්බොත් මම ගොතන්නේ දකුණු අතින් වම් අතට තමයි යාන් එක ගන්න. මෙන්න මේ සුලැඟිල්ල ගාව උඩින් මෙහෙම යාන් එක අරගෙන මෙන්න මේ විදිහට මගේ අපට ඇඟිල්ලයි මැද ඇඟිල්ලයි මෙහෙම තියාගෙන තමයි ගොතන්නේ. එතකොට මම යාන් එක කන්ට්‍රෝල් කරන්නේ මගේ දබර ඇඟිල්ල. එතකොට සමහරු ඉන්නවා යාන් එක මේකේ ඇඟිල්ල මෙහෙම දෙවතාව ඔතලා ඔන්න ඔය විදිහට මෙහෙම කීප වතාවක් ඔතලා අරගෙන ගොතන්න පටන් ගන්නවා ඉන්නවා. එතකොට ඒ කියන්නේ මෙන්න මෙතන යාන් එක තමයි දෙපාරක් අරගන්න. ඔන්න ඔහොම මේ ටිකෙන් තමයි ගොතන්නේ. ඒගොල්ලෝ අවශ්‍ය වෙනකොට මෙතනින් ලෙහ තමයි ගොතන්නේ. මට ඒ ක්‍රමේ හුරු නැහැ. එතකොට සමහරු ඉන්නවා යාන් එක නිකන් එහෙම අල්ලගෙන ගොතන කට්ටිය ඉන්නවා. මෙහෙම අල්ලගෙන ගොතනවා. ඒත් මේ ක්‍රමෙන් මෙහෙම ගොතන්න පුළුවන්. යාන් එක ඔයාට කන්ට්‍රෝල් කරන්න පුළුවන් නම් මෙහෙමත් ගොතාගෙන යන්න පුළුවන්. හරි. ඔන්න මේ මගේ ක්‍රමය. මම මෙන්න මෙහෙම තමයි යාන් එක අල්ලගන්න. මෙන්න මේ ඇඟිලි දෙකේ. කටුව මම අල්ලන්නේ මෙන්න මෙහෙම. කටුවේ මෙන්න මේ තුඩ පැත්ත මෙහෙම ඇතුළට මෙන්න මේ විදිහට තමයි මම කටුව අල්ලන්නේ. ඊට පස්සේ මෙන්න මෙහෙම තමයි ගොතනකොට මම මේ ඇඟිලි දෙකෙන් තමයි ගොතන්නේ. මේකෙන් තමයි යාන් එක මෙහෙම කන්ට්‍රෝල් කරන්නේ. මෙතනින් අවශ්‍ය වෙලාවට යාන් එක ඉස්සරහට ගෙතෙනකොට ඔන්නෝම එනවා. හරි. අපි දැන් බලමු කොහොමද අපි මුලින්ම ස්ලිප් නෝට් එකක් පටන් ගන්නෙ කියලා. ස්ලිප් නෝට් එක කියලා කියන්නේ අදින ගැටය. මම ඒකේ විස්තර ඔයගලන්ට දාලා තියෙනවා. එතකොට මේ ගැටය අපි එක නූලකින් ඇද්ද ගමන් ගැලවෙනවා. එතකොට අපි මුලින්ම පටන් ගන්න ස්ලිප් නෝට් එක තමයි මුලින්ම පාවිච්චි කරන්නේ. එතකොට මෙන්න මේ අපි යාන් එක අල්ලන විදිහට අල්ලගෙන කටුව මෙන්න මේ විදිහට මේක උඩින් තියලා මෙන්න මේ කටුව වටේ අපේ යාන් එක මෙන්න මෙහෙම එකපාරක් කරකව ගන්න ඕනේ. මෙන්න මේ විදිහට කරකව ගන්න ඕනේ කියන්නේ මෙතන පුංචි ඇඹරීමක් තමයි කරන්නේ. මෙන්න මෙතන.
ඊට පස්සේ එන්නේ අඹරගත්ත තැනින් මෙන්න මෙහෙම අල්ලගෙන මේ කටුව ඔයාට පහසුවෙන් මෙන්න මේ යාන් එකේ එහාට මෙහාට කරන්න පුළුවන් වෙන්න ඕන. ගොඩාක් තද කරගන්න එපා. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ අපේ මේ පාවිච්චි කරන යාන් එකට අපි කියනවා වර්කින් යාන් එක කියලා. වැඩ කරන යාන් එක. එතකොට අපේ මේ කටුවේ හැමතිස්සෙම රැඳෙන ලූප් එකට කියනවා වර්කින් ලූප් එක කියලා. ඒ කියන්නේ වැඩ කරන ලූප් එක. අපි එතකොට මෙන්න මේ වර්කින් යාන් එකේ මෙන්න මේ පැත්තේ ඇතුල් පැත්තෙන් කටුව තියලා මෙන්න මෙහෙම මෙන්න මෙතනට නූල් කොටසක් මෙහෙම රඳවගෙන ඒ නූල් කොටස පහසුවෙන් මෙන්න මෙහෙම ගෙනල්ලා අපේ වර්කින් ලූප් එකකින් එළියට මෙන්න මෙහෙම ගන්න. ඒ අරගත්තට පස්සේ මෙන්න මෙතන අපි මෙන්න මෙහෙම තද කරාම මෙන්න මේ හැදෙන මේකට කියන්නේ අපි අදින ගැටය කියලා. මේ ලූප් එකක් එක්ක හැදෙන ගැටයට මේක මේ පැත්තෙන් ඇත්තටම මෙහෙම ඇද්දාම ගැලවිලා යනවා. ඒක නිසා තමයි අපි අදින ගැටය කියන්නේ. එතකොට මෙන්න මෙහෙමයි ආය කරන්නේ වර්කින් යාන් එකේ යටපැත්තෙන් මෙන්න මෙහෙම තියලා යාන් එක මෙහෙම එකපාරක් කටුවට මෙන්න මේ විදිහට තද කරගන්න. පටල ගන්න. පටලගෙන මෙතන අපි මේ අඹරපු තැනින් අරගෙන මෙන්න මේ යටපැත්තෙන් අරගෙන මෙන්න මෙහෙම මේකෙන් අලුතෙන් හැදිලා එන ලූප් එක අපි මෙන්න මේ ලූප් එකෙන් මෙන්න මෙහෙම එළියට ගන්නවා. අරගෙන මෙන්න මෙතනින් මෙහෙම තද කරනවා. ඔන්න අපි අදින ගැටය ওই විදිහට තමයි නිර්මාණය කරගන්නේ. හරි. ඊට පස්සේ අදින ගැටේ වගේම තමයි එතකොට දන් වෙලත් ඉස්සරහට යන්නේ. එතනේ අදින ගැටයෙන් පස්සේ අපි ඒක 1යි කියලා කවුන්ට් කරන්නේ නැහැ. අපි 1යි කියලා කවුන්ට් කරන්නේ පළවෙනියට දාන චේන් එක 1යි. කියන්නේ අපි දන්වැල තමයි දැන් කරන්න හදන්නේ. දන්වැල කරන්නේ කොහොමද? මෙන්න මේ විදිහට අර අපි කලින් යාන් එක පටල ගත්ත විදිහටම අපි මෙතන තමයි හැමතිස්සෙම අල්ලගෙන ඉන්නේ. මෙන්න මෙහෙම යාන් එක ආයි කටුවෙන් රඳවලා අරගෙන මෙන්න මේ ලූප් එකෙන් එළියට ගන්නවා. අදින ගැටේ වගේම තමයි චේන් එක මෙතනදී අපි තද කරන්නේ නැහැ. මෙතන ඔන්න ඔහම චේන් එකක් නිර්මාණය වෙනවා. එතකොට මේක අපි 1යි කියලා ගණන් කරනවා. ආයේ විදිහටම ආයි චේන් එකක් දානවා. 2යි. ආයේ විදිහටම යාන්නගේ යටපැත්තෙන් ගත්තා මෙහෙම රඳවලා මේ ලූප් එකක් එළියට ගත්තා. අපේ වර්කින් ලූප් එකෙන් අලුත් ලූප් එකක් මෙන්න මෙහෙම එළියට ගන්නවා. ඒකෙදි තමයි චේන් ටික නිර්මාණය වෙන්නේ. මෙන්න මෙහෙම. හරිම ලේසි අත හුරු වුණාට පස්සේ පුරුදු වෙනකන් ඔයා චේන් එකේ ළඟින් අතින් අල්ලගෙන මෙන්න මේ විදිහට පුරුදු වෙන්න. ටිකක් ගියාට පස්සේ ඔයාට ඉක්මනට මේක කරන්න පුළුවන්. මුලදී ඔයා හිමීට මෙන්න මෙහෙම යාන්න එක අරගෙන මෙන්න මෙහෙම ආපස්සට ගන්න. හැමතිස්සෙම මතක තියාගන්න මේ චේන් එක ගොතනකොට ඕනාට වඩා කටුව අත තද කරන්න එපා. හිමීට හැම චේන් එකම ප්‍රමාණයට එන විදිහට අත එක සමාන ලූස් එකකින් තමයි ගොතාගෙන යන්න ඕනේ. මුලදී ඕගොල්ලෝ ගොඩාක් තද කරයි. එහෙම නැතුව මේ වර්කින් ලූප් එක හැමතිස්සෙම මේ කටුව එහාට මෙහාට කරන්න ලේසි වෙන්න මෙන්න මෙහෙම පහසුවෙන් ගන්න. ඔයා මෙතනින් ගන්න යාන් එකත් පහසුවෙන් මෙන්න මෙහෙම එතකොට මෙහෙම එළියට එනවා. මෙන්න මෙහෙම ගන්න යාන් එක මෙන්න මෙහෙම පහසුවෙන් එළියට එනවා. මෙන්න මේ විදිහට තමයි එතකොට අපි චේන් එක ගොතාගන්නේ. අපි ඉස්සරහට තව පාඩමකින් එනකන් ඕගොල්ලෝ චේන් එක ගොතන්න පුරුදු වෙලා ඉන්න. ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් ඕගලන්ට පුළුවන් කමෙන්ට් තීරුවේ දාලා ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. එහෙනම් එතකන් ඕගලන්ට සුබ දවසක්.